ඔන්න ගයිස් අදත් අපි ලස්සන ලොකේෂන් එකකට යනවා. ඉතින් මේ ලස්සන ලොකේෂන් එක තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩු ගම්මානේ. ඉතින් මේ අපි යන්නේ මාතලේ ඉඳන් ඇල්කඩු පාරේ. ඉතින් හරියට මේ ලොකේෂන් එකට මාතලේ ඉඳන් ඇල්කඩුවට කිලෝමීටර් 12ක් ඇල්කඩු ටවුන් එකේ ඉඳන් තව කිලෝමීටර් 5ක් අපි මේ ලොකේෂන් එකට යනවා. මේ පාරේ යද්දී ගයිස් තියෙන view එක Houston වලට සමානයි. ආරම ෆීල්. අපි මොන වාහනයක ගියත් මහන්සිය නම් චුට්ටක් අසුනික දැනෙන්නේ. මොකද ඉවර ඉඳගෙන යද්දී හිතට මාර නිදහසක් දැනෙන්නේ ගයිස්. කොහොමද අපි යකින් කෙවින් ආව හුන්නස් කියලා ඉතින් මෙතන ඉඳන් මොකද යන්න තව කිලෝමීටර් 3ක්. ඒක තියෙන ක්ලයිමේට් එක පොඩ්ඩක් වැස්සට බලන්න. guys what a ආරම ලස්සන මයින්ඩ් එක මාරු ඉතින් ඉලක්ෂන් කොහොම හරි මොනවා ලොකේෂන් එකට අපි යන්නේ ලොකේෂන් එකේ අවසාන හරිය මෙතනින් වල තියෙන්නේ පුන්නස් ෆෝල් නේ බලමු ටුටක් දෙකකින් මේ ලොකේෂන් එකට ලඟ guys දෙකෙනෙක් විතර හිටියා අපි හැපැත්තෙන් ටික වෙලා මෙතන ඉන්නවා guys මේ තියෙන්නේ පුන්නස් ෆෝල් ලස්සන විදිහට මාර විදිහට ගස්සන ඉන්නේ චුට්ටක් එක්ක මම එහා පැත්තට ගිහින් මේක පුදුම වෙලා යන්නේ මෙතන මාර විදිහට ඉස්සර ඒකට පිට හයිය නැහැ මේක මේ එහා පැත්තට වතුර බාරත් එක්ක ඉන්නවා මාර ඒකයි ස්පල්ලෙන් ඉන්නේ ඉතින් මේක හදලා තියෙන මේ හත් වෙනා ඒක ඕන ලංකේ පුස්තක අරගෙන පල්හැදින පුල් එකෙන් නාලා යන්න පුළුවන්. ඉතින් ගයිස් මෙතෙන් දාපුවහම මේ පරිසරය අපි දැක්කා. ප්‍රතිපලයක් අපිට දාලා යන්න එපා. බලන්න කොච්චර ලස්සනයි. මේ තියෙන්නේ guys පල්ලිය ලොකේෂන් එක. ඉතින් මෙතනින් දැන් ඔයාලා ලන්ච් එක බ්‍රෙක්ෆාස්ට් එක දෙකම ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන පූල් එකෙන් දැහලා නාලා චිල් එකක් කරගෙන ඔයාලට දවස ගත කරලා ඉන්න කියාපු තැන. ඉතින් මෙතන තියෙන සුන්දරත්වය නම් guys විනාශ කරන්න එපා. නිහඬතාවයට සවන් දෙන්න ඔබට බොහෝ දේ ඇසේවි. ඉතින් විඳින්න නම් කියාපු පරිසරය මචං. තේනවනේ? එහෙනම් guys අපි තවත් මේ වගේ ලස්සන තැනකදී හමු වෙමු. නිමක් නැති ගමනාන්තයත් එක්ක එකතු වෙන්න සුන්දර හදවත්. ඔයාලට අපි ගොඩක් ආදරේ. එහෙනම් අපි හමු වෙමු. Hare hare, what are you doing?